ජනප්‍රිය ගායන ශිල්පී විරාජ් පෙරේරා සහ සිරසේ නීලපබළු නාට්‍යයෙන් ජනප්‍රිය වුණු රංගන ශිල්පී සුමිරාන් ධනංජය ගුණසේකර අතර ලොකු වලියක් ගිහිල්ලා තිබෙනවා. මේ දෙදෙනාගේ වලිය ගැන මේ වන විට හැමෝම වගේ කතා බහ කරනවා. මේ වලියට හේතු වුණේ විරාජ් පෙරේරා දාපු පෝස්ට් එකක්. මේ ජනප්‍රිය ගායකයාගේ සහ ජනප්‍රිය නළුවාගේ වලියේ සම්පූර්ණ විස්තරයයි. ගායක විරාජ් පෙරේරා මෙන්න මේ වගේ පෝස්ට් එකක් පළමුව පළ කරනවා. ෂෝ එකකදී පුංචි කෙල්ලෙක් ඇවිත් මට තුණ්ඩුවක් දුන්නා ලැජ්ජාවෙන් වගේ. මං හිතුවේ නම් එකක් කියලා. බැලුවාම ලියලා තිබ්බේ අයියේ සින්දුවක් කියන්න බුදුගුණ ගැන ප්ලීස් කියලා විතරමයි. ඉතින් විරාජ් දාපු මේ පෝස්ට් එකට රංගන ශිල්පී සුමිරාන් බැනලා කමෙන්ට් කරලා තිබුණේ මේ විදිහට. අයියා සාදු කෙනෙකුත් අරගෙන ගිහින් පුටුවක වාඩි කරලා දන ගහගෙන කියන්න. එතකොට අපිට ඇඬෙනවා අයියේ. ඒ තරම් දැනෙනවා. සාදුට hina වෙන්න එපා කියන්න. එතකොට තාත්වික බව නැති වෙනවා අයියේ. එන්නේ ඒ විදිහට තමයි සුමිරාන් විරාජ් දාපු පෝස්ට් එකට බැනලා කමෙන්ට් කරලා තිබුණේ. ඊට පස්සේ ඒකට පිළිතුරක් විදිහට ගායක විරාජ් පෙරේරා ආයෙත් මෙහෙම කමෙන්ට් එකක් දානවා. උඹ මට ට්‍රැක් කියලා මඩ පෝස්ට් හදනවා නේද රත්තරන්. අවජාත කේක් කියලා උඹේ රූපෙන්ම පේනවා සහෝදරයා. උඹට කලින් අපි සිරසට බැස්සේ. කන පැලෙන්න ගහන්න ඕනේ සිරසටම ඇවිල්ලා උඹට. ඒක නම් මගේ ලොකු ආසාවක් රත්තරන්. හමුවෙමු ඉක්මනින්ම. ඊට පස්සේ තමයි විරාජ්ගේ සුමිරාන්ගේ මේ වලිය හොඳටම ඇවිස්සෙන්නේ. ඒ සුමිරාන් විරාජ්ට අපහාස සහ හොඳටම හැල්ලු කරමින් දාලා තිබුණු සටහනක් හේතුවෙන්. ඒ සටහනේ තිබුණේ මෙහෙම දෙයක්. දැන් මම බය වුණා. මේ මාව වේවුලනවා. මම ගේ ඇතුලේ ඇඳයට දැන් හැංගිලා. චණ්ඩි අයියා කොහොමද මාව අල්ලන්නේ ලෙසින් කියමින් ගායක විරාජ්ව හාස්‍යයට ලක් කරලා තිබුණා. ඊට පස්සේ විරාජ් ආයේ සටහනක් තියනවා මේ විදිහට. සුමිරාන් නෙමෙයි මූ සහරාන් වගේ අපේ ආගමට දහමට නිගා කරන එකෙක්. මේ වගේ බෞද්ධ ගීතවලට ගරහන උන් මිනිස්සුන්ට අපහාස කරන්නේ උන් සිරසෙන් විතරක් නෙවෙයි. මුළු ලංකාවෙන්ම පන්නන්න ඕනේ. මූට ඕනේ මඩ ගහලා ප්‍රසිද්ධ වෙන්නද කොහෙද? ඔබ දැනටමත් සහෝදරයා නෝන්ඩි වෙලා ඉවරයි. මේ වගේ අපතයින්ව සිරසෙන් එලවලා දමන්න කියලා මං ඉල්ලීමක් කරනවා හැමෝගෙම. යනුවෙන් විරාජ් සටහනක් දාලා තියෙනවා. කෙසේ වෙතත් ඉන්පසුව ජනප්‍රිය රංගන ශිල්පී සුමිරාන් ඔහු තැබූ සටහන සහ කමෙන්ට් සියල්ලම ඉවත් කරගෙන තිබෙන බව තමයි දැනගන්න ලැබුණේ. ජනප්‍රිය ගායකයාගේ ජනප්‍රිය නළුවගේ වලිය ඔය විදිහට තමයි ඉතින් අවසන් වෙලා තිබුණේ. මේ ගැන ඔබගේ අදහසත් පහලින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා.